ආයුබෝවන් සුබ දවසක් මිතුන ලග්න හිමියන් මම ජෝතිර්වේදී චන්ද්‍ර හේවාගම් මැයි මාසයේ මිතුන ලග්නයට එනවා වසර 12කට පස්සේ මහා ධන යෝගයක් ලග්නාධිපති පුද මැයි 29 ඉඳලා සක්සේස්ට් වෙලා ඔබේ ලග්නයට එනවා ඒ වෙනකොට ගුරුත් සිකුරුත් ලග්නයේ මේ මාසයේ ඔබේ ජීවිතේ උඩයට කුළු වෙන්නයි යන්නේ සල්ලි රැකියා නම විවාහය මොනවද වෙන්නේ අවසන් වෙනකන් අහගෙන ඉන්න වීඩියෝ එක ෂෙයා කරගන්න මැයි 29න් පස්සේ ඔයාලට මාව මතක් වෙයි. මැයි මාසයේ ග්‍රහ චලිතය සරලව මිථුන ලග්න හිමියනේ මැයි මාසයේ ඔයාලගේ ග්‍රහයෝ 5 දෙනෙක්ම තැන් මාරු වෙනවා. මේක සාමාන්‍ය දෙයක් නොවේ. ලග්නාධිපති බුධ මැයි 29 වෙනිදා මිථුන ලග්නයටම එනවා. ශාස්ත්‍රේෂ්ඨ වෙලා. බුද්ධි බලය 200%යි. කතා කරලා ලියලා ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන අයට රජ කාලයක්. ගුරු මුළු මාසයේම මිථුන ලග්නයේ ගුරු ලග්නයේ හංස යෝගය දැනුම ගෞරවය දරුවෝ ශිෂ්‍යයෝ හරහා ලාභ සිකුරු මැයි 14 සිට මිථුන ලග්නයේ සිකුරු බුධ ගුරු තුන් දෙනාම ලග්නයේ මහා ලක්ෂ්මී යෝගය නම කීර්තිය සල්ලි වාහන විවාහ යෝග අඟහරු මැයි 11 ඉඳලා මේෂයේ 11 වෙන්නේ ශාස්ත්‍රේෂ්ඨයි 11 වෙන්න ලාභ ස්ථානය සතුරෝ පැරදිලා නඩු දිනලා හිර වෙලා තිබුණු සල්ලි ලැබෙනවා. ශනි සෙනසුරු 10 වෙන්නේ මීන රාශියේ උදා වෙලා ඉන්නේ. රැකියාවේ ව්‍යාපාරයේ ස්ථිර බව එනවා. පාලකයෝ රජයේ අය උදව් කරනවා. ලග්නයේ පළවැන්නේ බුදු ගුරු සිකුරු 11 වෙන්නේ කුජ 10 වෙන්නේ ශනි මේක ධන රාජයෝගය කියලා කියන්නේ. මැයි 29න් පස්සේ නටන්නයි තියෙන්නේ. රැකියාව ව්‍යාපාර. 10 වෙන්නේ ශනි උදා වෙලා. 11 වෙන්නේ කුජ සත්ශ්‍රේෂ්ඨ. ලග්නයේ බුධ සත්ශ්‍රේෂ්ඨ. මේ තුනෙන් කියන්නේ රැකියා ජය කියලා. රස්සාව නැති අයට මැයි 11 මැයි 29 අතර අලුත් රැකියා දෙක තුනක් එනවා. කතා කරන උගන්වන මාකටිං IT මීඩියා ශ්‍රේෂ්ඨ වලින් ඉහළ පඩියකට යන්න පුළුවන්. ව්‍යාපාර කරන අයට නව ගනුදෙනු විදේශ සම්බන්ධතා ඇති වෙනවා. රාහු 9 වෙන්නේ ඉන්න නිසා ඔන්ලයින් බිස්නස් එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් වලින් ලක්ෂ ගණන් ලාභ ගන්න පුළුවන්. පරිස්සම් වෙන්න. මැයි 1 වෙනිදා සිට 14 දක්වා රවි 11 වෙන්නේ උච්චයි. බොස්ලා එක්ක කට ගහගෙන යන්නේ වාද කරන්න එපා. මැයි 14න් පස්සේ රවි 12 වෙනිට යනවා. රජයෙන් උසස් අයගෙන් පරිස්සම් වන්න. මුදල් හා ධනය මිථුන ලග්නයේ සල්ලි පාර මැයි මාසයේ ඇති වෙනවා. මැයි 1 සිට මැයි 14 රවි 11 වෙන්නේ උච්චයි. සිකුරු 12 වෙන්නේ සස්ත්‍රේෂ්ඨයි. පියාගෙන් රජයෙන් ස්ථිර ආදායම් ලැබෙනවා. හැබැයි වියදමුත් වැඩි. 12 වෙන්නේ සිකුරු නිසා සැප පහසුවට නොවනට මහත්යට වියදම් වෙනවා. මැයි 15 සිට මැයි 29 බුධ 12 වෙන්නට සිකුරු ලග්නෙට හිර වෙලා තිබුණු සල්ලි ඉඩකඩම් සල්ලි ඉන්ෂුරන්ස් ලැබෙන්න යෝගයක් තියෙනවා ලොකු මුදලක්. මැයි 29න් පස්සේ බුධ ශාස්ත්‍රේෂ්ඨයි ලග්නේ කෝටිපති යෝගයක් පටන් ගන්නවා. කතා කරලා කොන්ත්‍රාක්ට් අත්සන් කරලා කොමිස් වලින් මාසෙට ලක්ෂ ගණන් සොයන්න පුළුවන්. කේතු දෙවැන්නේ නිසා පරණ ණයක් උරුමයක් ගැන ආරංචි වෙනවා. පිළියම් හැම සිකුරාදාම උදේ සුදු ඇඳලා ඕම් ශ්‍රීන් මහා ලක්ෂ්මියේ නමක් 100 වටවරක් කියන්න. සල්ලි ගලාගෙන එයි. අධ්‍යාපනයේ විවාහය හා සෞඛ්‍ය. අධ්‍යාපනය ලග්නයේ ගුරු බුධ සස්ත්‍රේෂ්ඨයි. ඉගෙන ගන්න අයට රන් කාලය. විභාග ඉහළින් පාස්. විදේශ ශිෂ්‍යත්ව ලැබෙනවා. උගන්වන අයට ළමයි වැඩි වෙනවා. විවාහ ලග්නයේ සිකුරු ගුරු නිසා විවාහ යෝගය බලවත්. තනිකඩ අයට මාසයේ ඇතුළත මංගල යෝජනා 3ක් 4ක් එනවා. ආදර සබඳතා විවාහය දක්වා යනවා. දැනට විවාහක අයට දරුවන් ගැන සුබ ආරංචි ලැබෙනවා. සෞඛ්‍ය ලග්නයේ ග්‍රහයෝ 3 දෙනෙක් නිසා හිසරදය ඇස්වල අමාරු රුධිර පීඩනය පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. හිතට ටෙන්ෂන් එකක් එනවා. ගුරු ලග්නයේ නිසා බඩේ ගෑස් සීනි ගැන පරිස්සම් වන්න. හැමදාම උදේ වතුර වීදුරු 2ක් බොන්න. පරිස්සම් වෙන්න ඕන දේවල් සහ පිළියම්. හොඳ ගොඩක් තිබ්බට පොඩි අවුල් දෙකක් තියෙනවා මිථුන ලග්නයේ. ගුරු ලග්නයේ සතුරුයි. ගුරු මිථුනයට සතුරුයි. අහංකාරකම ඕනවට වඩා විශ්වාසය නිසා රැවටෙන්න පුළුවන්. ලොකු ආයෝජන මැයි මාසයේ කරන්න එපා. කට වචනෙට සල්ලි දෙන්න යන්න එපා.
බුද මැයි 9 සිට 19 දක්වා අස්තයි. 12 වැන්නේ මැයි මාසයේ මුල් හරියේ තීරණ ගන්නකොට දෙපාරක් හිතන්න. ලියකියවිලි වලට අත්සන් කරනකොට පරිස්සමෙන්. පොත් ෆෝන් ලැප්ටොප් නැති වෙන්න කැඩෙන්න පුළුවන්. පිළියම් බදාදා දවසක කොළපාට ඇඳලා ඕන් බ්‍රන් බුදාය නමක් 108 පාරක් කියන්න. පොත් පෑන් දන් දෙන්න. බ්‍රහස්පතින්දා කහ ඇඳලා ඕන් ග්‍රාන්ඩ් ග්‍රීන් ග්‍රවුන්ඩ් සක් ගුරුවේ නමක් 108 වරක් කියන්න. කඩල කෙසෙල් ගුරුවරයෙකුට දෙන්න. මරකත එමරල්ඩ් මැණිකක් රන් මුදුවක සවි කරලා දකුණු අතේ සුළඟිල්ලේ දාන්න. බුදු බලවත් වෙනවා. මිථුන ලග්න හිමියනේ මැයි 29 තමයි ඔයාලගේ නිව් ඉයර්. බුද ශස්ත්‍රේෂ්ඨ වෙන දවසේ ඉඳලා ඊළඟ අවුරුද්දෙම ඔයාගේ මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. මැයි 29න් පස්සේ වෙච්ච දේ කමෙන්ට් කරන්න. ඔයාලගේ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනිත් ලග්න ගැන දැනුවත් වෙන්න channel එක subscribe කරන්න. ජය වේවා. Every night are we paradise seems so far away. Still I try to buy myself some time to get me to that place. All I want is you. Staying up till we want to. Tell you what, I bet that we could see it new. I wanna let you, nothing to do. Let's throw all our worries away. I know that it takes two to get me confused. Tell me, baby, what do you say? 'Cause we were just friends, and now it's something far over. And I bet that we could find a way closer. Now